Hello guys, ඉතින් welcome to the SL Youth Creation. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් තමයි ගෙනලා තියෙන්නේ. අද මම මේ වීඩියෝ එකකින් ගෙනලා තියෙන්නේ කොහොමද අපි ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ ඔයාලත් දැනටවත් CV හදනවා නැති මොකක් හරි කමියුනිකේෂන් එකකට දීලානේ ඒ CV එකට සමන ගණක් අය කරනවානේ. එහෙම නැතුව Tamanට ඕනේ විදිහට කස්ටමයිස් කරලා ෆ්‍රීම ප්‍රොෆෙෂනල් කිසිම වෝටර් පාංක් එකක් නැතුව විනාඩි 5ක් 10ක් වගේ පොඩි කාලෙකින් CV එකක් හදාගන්න හැටි තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් ඕගොල්ලෝ මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න Canva කියලා. Canva. හරිනේ. ඊට Canva කියලා සර්ච් කරලා එන්ටර් කරාට පස්සේ මෙන්න මේ වගේ මේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන් ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මේ Canva එකේ සර්ච් බාර් එකේ තියෙන්නේ අන්න එතන සර්ච් කරගන්න CV නැත්තම් resume නැත්තම් bio data අන්න ඉතින් මොකක් හරි සර්ච් කරන්න CV කියන එක ගහුවත් ඔයගොල්ලන් ලේසි ඒක තමයි හැමෝම පාවිච්චි කරන්නේ අපි හැමෝම දන්න වචනේ ඊට පස්සේ ඔයගොල්ලන් මේ විදිහට මාර ගොඩක් බර තොගයක් ටෙම්ප්ලේට් මෙතන ලෝඩ් වෙනවා ඊට පස්සේ ඔයගොල්ලන් කරන් තියෙන්නේ මෙතන දැන් මෙතන මේ කා සලකුණක් තියෙන්නේ මේ ටෙම්ප්ලේට් අපිට ගන්න නම් අපිට මේක බයි කරන්න වෙනවා Canva එක. ඊට පස්සේ දැන් මේ සමහර ටෙම්ප්ලේට් වල මේ වගේ ටෙම්ප්ලේට් වල ඒ ලකුණ නැහැනේ මේ ලකුණ මේකේ නැහැ. ඒ කියන්නේ අපි මේකට බයි කරන්න ඕනේ මේ ටෙම්ප්ලේට් එක අපිට ෆ්‍රීම කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ හින්දා මම මේ ටෙම්ප්ලේට් එක ඔහොම ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන මේ නිල් පාට බටන් එක ක්ලික් කරගන්න customers with this template කියන එක. yes my segment පොඩ්ඩක් slow වෙන්න wait කරන්න. හරි ඊට පස්සේ මේ විදිහට අපේ ටෙම්ප්ලේට් එක මෙතන ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. දැන් ඉන්න මම මෙතන මේ මම zoom කරලා පෙන්නන්න. මේ name එක අපිට කස්ටමයිස් කරන්න පුළුවන්. ඒක කරන්නේ මේක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙහෙ highlight වෙනවනේ. ඊට පස්සේ space එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට තමන්ගේ නම මේ ටයිප් කරන්න තියෙනවා. මම මෙතන ආකාශ් කියලා ටයිප් කරනවා. මගේ නම ආකාශ් හින්දා. හරිද? අන්න ඒ විදිහට ඊට පස්සේ මෙතන job role එක අපේ education qualification ඒ හැම එකක්ම මේ විදිහට අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් මේ දැන් ඒක අයින් වුණා ඊට පස්සේ එතන අපි මොකක් හරි ටයිප් කරාම නිකන් ටයිප් කරන්න ඉතින් ටයිප් වෙනවා ඊට පස්සේ ඔය හැම එකක්ම එහෙමයි හරිද ඊට පස්සේ දැන් මෙතන මේ ෆොටෝ එක තියෙන්නේ මේ ෆොටෝ එක කොහොමද ඩබල් ක්ලික් කරන්න ඊට පස්සේ මෙතන delete කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ මේ delete image කියන එක ක්ලික් කරන්න මේක ක්ලික් කරොත් මේ මුළු ටෙම්ප්ලේට් එකම මේකෙන් නැති වෙනවා මේ delete image කියන එක ක්ලික් කරාම මේ image එක තමයි අපෙන් අයින් වෙන්නේ ඊට පස්සේ මේක දැන් paste කරන්න අපි සාමාන්‍ය විදිහට right click කරලා paste කරාට මේක paste වෙන්නේ නැහැ ඒකට අපි control plus v press කරන්න එතකොට තමයි මේක paste වෙන්නේ ඊට පස්සේ මේ තින්න මම download කරගත්ත image එක කොහොම drag and drop wait drag and drop කරන් ඇවිල්ලා මෙතන හරියටම select කරලා ඔන්න ඔහම දාන්න තියෙනවා. එතකොට හරියටම මේකට set වෙනවා. හරිනේ. හරි. දැන් ඒක හරි. අන්න ඒ විදිහට ඔයාලට කැමති විදිහට මේක කස්ටමයිස් කරගන්න තියෙන්නේ. ඒ කැමති විදිහට එතන image එක upload කරලා මෙතන ඕගොල්ලන්ගේ image එකක් දාන්න අන්න ඒ විදිහට දාලා දැන් මේක finalize කරාට පස්සේ මෙතන මේ save කළ බටන් එකක් තියෙන්නේ. මේ මම mouse cursor එක තියෙන්නේ අන්න දැන් click කරන්න. ඊට පස්සේ download දෙන්න. ඔයාලා මෙතන මොකක් හරි output එකක් ගත්තා. ඒක කැමති එකක් click කරලා download කියන එක click කරන්න තමයි තියෙන්නේ. අපි බලමු. පොඩ්ඩක් wait කරන්න. right මෙතන PDF file එක මේ download වෙලා තියෙන්නේ. open with ගිහලා ඔයගලන්ට පෙන්නන්නම්. මේක on. දැක්කන් මේ දින අපි ඩවුන්ලෝඩ් කරගත්ත CV එක. මම මේක කස්ටමයිස් කළා නෑ. ඔයගොල්ලන්ට කියලා දුන්නා දැන් කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා. අන්න ඒ විදිහට කස්ටමයිස් කළා ඔයගොල්ලන්ට මේක මාර යුනික් විදිහට ප්‍රොෆෙෂනල් හොඳ ටෙම්ප්ලේට් එකක් තෝරගෙන ඔයගොල්ලන්ට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් බොරුවට තමයි අපි කමියුනිකේෂන් වලට මේ වගේ පොඩි වැඩකට පේ කරන්නේ. එහෙනම් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින් අනිවාර්යයෙන්ම SL Youth Creation subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න.